ජහුට ටෙලි නාට්‍යයේ ඊළඟ පෙරළිය වන්දනා සහ විශ්ව කසාද බඳීද? එහෙම කසාද බැන්දොත් එතනින් සමාජයට ඇතිවෙන බලපෑම කොයි වගේ එකක් වෙයිද? ඉතින් මේ සියලු දේවල් ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවා කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකකුත් තියාගන්න පුළුවන්කම තියෙන්නේ. නාට්‍ය ඉදිරි කොටස්වලදී සිදුවිය හැකි සංවේදී සහ කුතුහලය දනවන සිදුවීම් පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන්. කසාදය ඇතුළු සමාධි කිසිම දිනක සතුටින් නොසිටිය අතර ඇය විශ්වගේ කෑම බීම ඇතුළු සියලු ඕනෑකම් සොයා බලා ඉටු කළත් විශ්ව කිසි දිනක ඇගේ එම කැපකිරීම අගය කරලා තිබුණේ නැහැ. විශ්ව සහ වන්දනාගේ විවාහය සහ සමාධිගේ තනවීම. කතාවේ අවසානයේ විශ්ව සහ වන්දනා විවාහ වීමට තීරණය කළහොත් සමාධියට සිදුවන්නේ තනිවීමටයි. නමුත් මේ කතාවේ තවත් ලොකු හැරවුමකට මුරපුරනු ඇති බව නම් කිව යුතුමයි. විශ්වට උරුම වන දැඩි පසුතැවීම වන්දනා සමග එක්වීමට යාමෙන් ඇත්තටම කියනවා නම් වන්දනත් මේ විශ්වගෙන් පරිගන්න සූදානම් වෙනවා කියලා හිතන්නකෝ. අන්න එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම තමන් අපරාධි මේ වගේ දෙයක් සිද්ධ කළේ කියන ඒ වේදනාව මේ වෙලාවේ ගොඩාක් කල්පනා කරන්නට හේතුවක් වනු ඇති බව නම් මම මේ මොහොතේදී ඔයාලත් එක්ක එකතු වෙලා කතා කරන්නට සෑහෙන ඉඩකඩක් වෙන් කරගෙන ඉන්න කතාවක් විදියට මම මේ වෙලාවේ ඔයාලට මතක් කරනවා.